ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය මේ මොහොතේ ඉතාම භයානක තත්ත්වයකයි පවතින්නේ. ඒකට හේතුව ලංකාවාසලින් අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම. මේ අඩුපීඩන කලාපය මේ වෙනකොට පීඩන අවපාතයක් වෙමින් පවතිනවා. මෙම තත්ත්වය ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වැසි හා සුළං සහ ගම් වතුර තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ලංකාවට ගිනිකොන දෙසින් පවතින අඩුපීඩන කලාපය කෙටි කාලයකින් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹදසර ගමන් කිරීමට හැකියාවක් පවතිනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය වැඩිවීමක් වෙනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු වලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. පීඩන අවපාතයක් කියලා කියන්නේ වායුගෝලයේ අඩු පීඩන කලාපයක් වන අතර එහි වාතයේ පීඩනය සාමාන්‍ය මට්ටමකට වඩා අඩුයි. මෙය වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් නිසා ඇති වෙනවා. බෙන්ගාල බොක්ක වැනි උණුසුම් මුහුදු ප්‍රදේශවල මෙම අවපාත තත්ත්ව බහුලව ඇති වෙනවා. මෙය ධාරානිපාත වර්ෂාවන් සහ සුලිසුළං ඇති කරනවා. කොහොම නමුත් සුලිසුළං ධාරානිපාත වර්ෂාව සහ නායෑම් නිසා පසුගිය දවස්වල මිනිස් ජීවිත කිහිපයක්ම හානි වුණා. ඒ වගේම දිස්ත්‍රික්ක කිහිපයකට මේ වනකොට නායෑමේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ වනකොට අයහපත් කාලගුණක තත්ත්වය නිසා මහා මාර්ග විශාල ප්‍රමාණයක් වහලා තියෙන්නේ. ඒ වගේම දුම්රිය මාර්ගවලටත් ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. සමස්තයක් විදියට ගත්තොත් මුළු ප්‍රවාහන පද්ධතියම උල්ජාලයක් බවට පත් වෙලා. මේ අතර අයහපත් කාලගුණය නිසා උසස් පෙළ විභාගය දින දෙකකට නොපැවැත්වීමට තීරණය කරලා තියෙනවා. දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය මත මෙම තීරණය අරගෙන තියෙනවා. ඒ වගේම ගොඩක් වැව්වල වාන් දොරටු ඇරලා. මේ නිසා ඒ වාන් දොරටු ඇරපු ප්‍රදේශවල ජනතාව ගොඩක් ප්‍රවේශමින් කටයුතු කරන්න ඕන. ඉතින් දැඩි වර්ෂාපතනයකදී ආරක්ෂා වීම සඳහා කළ යුත්තේ මොනවද? ඔයා ඉන්න පැත්තට ගම් වතුර අවදානමක් තියෙනවා නම් නිතරම සූදානමින් ඉන්න. කෝකටත් කියලා පිරිසුදු ජලය හා ආහාර රැස් කරගන්න. ඒ වගේම ඕනෑම වෙලාවක විදුලි යන හිටින්න පුළුවන් නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න. ජංගම දුරකථන හා පවර් බැංක් 100% ආරෝපණය කරලා තියාගන්න. Tamanගේ පුද්ගලික හැඳුනුම්පත්, රෝහල් පොත්, ඉඩම් ඔප්පු වැනි වැදගත් ලිපි ලේඛන බෑග් එකකට දමා හදිස්සියේ රැගෙන යාමට හැකි ලෙස තබා ගන්න. නිතරම ජලය උණු කරලා පෙරලා පානය කරන්න. විදුලි උපකරණ භාවිතා කරන්න එපා. ඒ වගේම ගම් වතුර සමග ක්‍රීඩා කරන්න යන්න එපා. විදුලි සැර වැදීමේ අවදානම් සහ සැඩ පහරවල් ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම වාහනවල ගමන් කරනකොට ප්‍රවේශමෙන් ගමන් කරන්න. කොහොම හරි දැන් මේ ගැඹුරු පීඩන අවපාතයක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. මේ නිසා ඊටමත් දරුණු කාලගුණික තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙහිදී ඇතිවන සුළං වල වේගය පැයට කිලෝමීටර් 100ත් 150ත් ඉක්මවා යා හැකියි. මේ ඊට තීව්‍ර සුළං තත්ත්වයක් නිසා ගස්, විදුලි කණු, ගොඩනැගිලි සහ අනිකුත් යටිතල පහසුකම් විනාශ වෙන්න පුළුවන්. වතුර ටැංකි වහලවල් පවා ගලවන් යන සුළි සුළං ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඊට සුළු කාලයක් තුල මිලිමීටර් 200ත් 400ත් වැනි වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන්. ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීම සහ පීඩන අවපාතය ඇතිවීම අතර පවතින්නේ ඊටම සමීප සහ සංකීර්ණ සම්බන්ධයක්. ගෝලීය උණුසුමෙහි බලපෑම නිසා මෙම පීඩන පද්ධති ඇතිවන ආකාරය හෝ ඒවායේ සංඛ්‍යාව විශාල වශයෙන් වෙනස් නොවුනත් ඒවායේ තීව්‍රතාවය හා විනාශකාරී ස්වභාවය සැලකිය යුතු ලෙස වැඩි වී තියෙනවා. සරලවම කිව්වොත් උණුසුම් වන ලෝකයේ මගින් සුළි කුණාටු වලට බලය ලබා දෙන ඉන්ධනය වැඩි කරනවා. නිවර්තන පීඩන අවපාතයක් ඇතිවීමට සහ එය තවදුරටත් වර්ධනය වීමට අවශ්‍ය ප්‍රධානම සාධකය වන්නේ මුහුදු මතු පිට උෂ්ණත්වයේ ඉහළ මට්ටමක පැවතීමයි. සුළි කුණාටුවකට ශක්තිය ලැබෙන්නේ මුහුදු ජලයෙන් වාෂ්ප වන තාපය සහ තෙතමනය මගින්. ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීම නිසා මුහුදු මතු පිට උෂ්ණත්වය ඉහළ යන විට මෙම පද්ධතිවලට ශක්තිජනක වාෂ්ප වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. එමගින් පීඩන අවපාතයන්ට වේගයෙන් තීව්‍ර වීමට සහ ඉතා කෙටි කාලයක් තුළ අධික සුළං වේගයෙන් නැති වෙනවා. ඒ නිසා මේ කාලය තුළ ප්‍රවේශමෙන් ගත කරන්න. ගෝලීය උෂ්ණත්වයන් වැඩි වෙන තවත් එක හේතුවක් තමයි මිනිසා විසින් සිදු කරන විනාශ. ඒ වගේම වර්තමාන සමාජයේ සිද්ධ වෙන කාර්මීකරණයත් මේ මහා විනාශයට හේතු වෙලා තියෙනවා. කොහොම හරි මේ අතර මතයක් තියෙනවා ස්වභාවික විපත් ඇතිවීමට හේතුව පාලකයා අධාර්මික වීම කියලා. ඒ ගැන අපි මුකුත් කියන්න යන්නේ නැහැ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් අපි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අමුතු YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.